තමයි හෝටල් ප්ලේස් වල පාකින් එක. හෙලෝ කොහොමද ඉතින් හැමෝටම සුබ දවසක් වේවා. මම දැන් ඉන්නේ හබුදලේ ටවුන් එකේ. අද මම යනවා හෝටල් ප්ලේස් වල වසර 12කට වරක් තිබෙන ඒ සුන්දර නිලු වසන්තය හොයාගෙන. ඉතින් මුලින්ම යන්න ඕනේ බොරලන්දට. වැලිමඩ පාරේ තමයි යන්න ඕනේ. වැලිමඩ පාරේ කිලෝමීටර් 12ක් වගේ ගියාම හම් වෙනවා බොරලන්ද ටවුන් එක. බොරලන්දෙන් ඔහියට ගිහිල්ලා තමයි අද මම හෝටල් ප්ලේස් යන්නේ. ඉතින් මම දැන් ඉන්නේ හබුදලය වැලිමඩ හැරෙන තැන බෝගහ ගාව. ඉතින් මෙතන ඉඳලා තමයි ගමන පටන් ගන්නෙ. තමයි ගමනේ ගමන් සගය තමයි ගිම්හාන. ඉතින් එහෙනම් ගමන පටන් ගමු. වීඩියෝ එක අවසන් වෙනත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඉතින් අපි යමු හෝටල් ප්ලේස් වල නෙළු වසන්තය හොයාගෙන. බොරලන්දට ඇවිල්ලා වැලිමඩ පැත්තට යන්නේ උඩ පාරේ කිලෝමීටර් 10ක් යන්න ඕන ඔහිය පාරේ. එතකොට තමයි ඔහි හම්බෙන්නේ. එහෙනම් ඉතින් යමු ඔහියට. ඉතින් අලුනේ අපි දැන් ආවා ඔහිය ස්ටේෂන් එකට. බොරලන්ද ඉඳලා ඔහියට එද්දි ස්ටේෂන් එක ක්ලොස් කරලා තමයි උඩ පාරේ යන්න ඕන හෝටල් ප්ලේස් වලට. ඔහිය ස්ටේෂන් එකේ ඉඳලා හෝටල් ප්ලේස් වල කිලෝමීටර් 7ක් වගේ තියෙනවා. මෙතන මට මේ පිටිපස්සේ තියෙන උඩ පාරේ යන්න ඕනේ. ඉතින් පයින් යන්න පුළුවන්. මෙතන වාහන තියෙනවා. ඉතින් වීල් කතා කරන් යන්න පුළුවන්. අපි නම් බයික් එකේ ආවේ. ඉතින් මට පිටිපස්සෙන් තමයි දැන් තියෙන්නේ සුන්දර ඔහිය ස්ටේෂන් එක. ඉතින් ලංකාවේ තියෙන තව ලස්සනම ස්ටේෂන් එකක් තමයි ඔය ස්ටේෂන් එක කියන්නේ. දැන් හෝටල් ප්ලේස් වල එන්ට්‍රන්ස් එකට. මෙතන තමයි හෝටල් ප්ලේස් යන එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මෙතනින් ගිහිල්ලා ටිකට් කවුන්ටරේ ටිකට් ගන්න ඕන. ටිකට් අරන් තමයි ඇතුළට යන්න ඕන. ඉතින් අද ලෝන් වීකෙන්ඩ් එකක් ඉඳලා එනම ජනා කිරණ වෙලා තින්නේ හෝටල් ප්ලේස් වල එන්ට්‍රන්ස් එක. පුදුම වාහන ගොඩක් තියෙන. ඉතින් අපි බලමු ඇතුළට ගිහලා දැන් පොඩි මන්දාරමක් කියලා තියෙන්නේ. අපි එද්දි නම් වැස්ස ගියා. දැන් වැස්ස පායලා අර මන්දාරම් ගතිය තියෙන්නේ. ඉතින් හෝටල් ප්ලේස් වල ක්ලයිමේට් එක මේක තමයි ඉතින්. බලමු අපි ඇතුළට ගිහිල්ලා ඉස්සෙල්ලා ඊට කලින් ටිකට් ගන්න ඕනේ. මෙතනින් ටිකට් කවුන්ටරෙන් ටිකට් අරගෙන මෙතන බයික් එකේ නම්බර් රෙජිස්ටර් කරගෙන තමයි ඇතුළට යන්නේ. එහෙනම් අපි යමු හෝටල් ප්ලේස් වල ඇතුළට. ඉතින් අලුනේ මෙතන තමයි ටිකට් කවුන්ටරේ තියෙන්නේ. මෙතන ටිකට් අරගෙන මෙතනට ගිහිල්ලා බයික් එකේ නම්බර් රෙජිස්ටර් කරන්න ඕන. රෙජිස්ටර් කරලා තමයි ඇතුළට යන්න ඕන. ඇතුළේ නුන් ටිකට් චෙක් කරනවා. අපි ඉතින් ටිකට් එක ගත්තා හෝටල් ප්ලේස් වල යන්න. බයික් එක දෙන්නෙක් යනවා නම් 830ක් වගේ යනවා ටිකට් එක.
ඊට පස්සේ කාර් එකක් වගේ යනවා නම් 1500 එහෙම ටිකට් ප්‍රයිස් තියෙනවා. මම වීඩියෝ එකට දාන්නම්. එතන මම පොඩි ෆොටෝ එකක් ගත්ත එක දාන්න. එහෙනම් ඉතින් අපි දැන් හදන්නේ මේ නිලු වසන්තය හොයාගෙන යන්න. එහෙනම් ඉතින් අපි ඉස්සරහට යමු. පාකින් එක ගාව. මේ තියෙන පාකින් එක. හැබැයි පාකින් එක නම් වාහන දාන්න ඉඩ නැහැ. පාකින් යන පාර දිගේ වාහන දාලා තියෙන්නේ. ඒ තරම් අත් සෙනගක් කැවිලා තින්නේ මේ නෙළු වසන්තය බලන්න. මෙතනින් තමයි යන්න ඕන. ඉතින් අපි යමු ඒ සුන්දර නෙළු වසන්තය බලන්න. ඉතින් අරුණි මෙතන කවුන්ටර් එකක් තියෙනවා. මෙතන දැන් ඔයගොල්ලෝගේ ටිකට් එක පෙන්නලා ID එක කන්ෆර්ම් කරගෙන බෑග් ගෙනා නම් බෑග් චෙක් කරගෙන පොලිතින් නම් අරන් යන්න දෙන්නෙම නැහැ. ඇත්තම ඉතින් හොඳයි පොලිතින් ටික තියලා යන්න තියෙන මෙතනින් ගියාන් පස්සේ බේකස් ඇල්ල ඒ වගේ ලෝකාන්තේ ඒ පැත්තට යන්න පුළුවන්. තව ඇතුලේ තියෙනවා කෞතුකාගාරය. කෞතුකාගාරය බලන්න පුළුවන්. මේ ඉස්සරහින් ටිකට් මාක් කරනවද දන්නේ නැහැ. ඉතින් අරනේ මෙතන තියෙනවා අපිට නරඹන්න පුළුවන් දේවල් ටික. ලෝකාන්තය, කුඩා ලෝකාන්තය, බේකසැල්ල, තොටුපොළ කන්ද, බෙලිහුල්ලොය. ඉතින් බෙලිහුල්ලොය පටන් ගන්නෙත් හොටන් ප්ලේස් වල ඉඳලා. කිරිගල් පොත්තර යනවා යාළුවනේ මෙතනින් තමයි යන්නේ. කිලෝමීටර් 7ක් තියෙනවා මෙතන. ආවනික විච්ච ට්‍රවුට් මස්යන්ගේ නිජබීම තමයි හෝටන් ප්ලේස්. ඉතින් ඔයාලට හෝටන් ප්ලේස් આવුත් මේ මස්යෝ බලන්න පුළුවන්. මේ වගේ දහස්වල තමයි ට්‍රවුට් මස්යෝ ඉන්නේ. කැමරාවට නම් ගන්න අමාරුයි මේ පල්ලයට යන්න බෑ. ඌඩල්ලු ඉන්නවා. ඔයාලට පේනත් ඉතින් උණුකුරු තියෙනවා මේ. මේකට තමයි උණුකුරු ගස් කියන්නේ. ඒත් එක්කම ඉතින් මාරාත් මල් යායක් තියෙන්නේ. ආදි ඉතින් එක මලක්වත් නැහැ ඔයාලට පෙන්වන්න. නිලුමල් පාරාදීසයකින් පුදුම සුන්දරත්වයක් තියෙන මේ පාර දෙපැත්තේ නිලුමල් පිපිලා පුදුම ලස්සනක් තියෙන. ඉතින් මම කැමරාව අනිත් පැත්ත හරලා ඔයාලට පෙන්නන්නම්. ඉතින් යාළුවනේ මම දැන් හෝටන් ප්ලේස් වල නිලුමල් යායක ඉන්නේ. බලන්නකො සුන්දරත්වය පුදුම ලස්සනක් තියෙන්නේ. දම් පාට රෝස පාට මික්ස් වෙලා පුදුම ලස්සනක් තියෙන්නේ. ඉතින් ඒ වගේම මීදුම
ස්වාභාවික බොන්සයි ගස් පුදුම ලස්සනක් තියෙනවා. මේ සුන්දර නිලුමල් ටික බලාගෙන තමයි ඔය ටිකත් බලන්න යන්නේ. ලෝකාන්තේ සමුදීලා දැන් යනවා හෝටල් ප්ලේස් වල ලෝකාන්තේ බලන්න. මෙතන ඉඳලා එතන පික් එකට යන්නත් පුළුවන්. පහක් යන්න ඕනේ මේ පැත්තට. ලෝකාන්තයට. ඉතින් යාළුවනේ මම දැන් ඉන්නේ හෝටල් ප්ලේස් වල වර්ල්ඩ් ඩේට් ලෝකාන්තේ. ඉතින් මගේ පිටිපස්සේ තමයි මේ සම්පූර්ණ වීඩියෝ එක ඇහිලා ගිහිල්ලා. නිලු වසන්තේ බලන්න ආපු ගමන මෙතනින් අවසන් කරනවා. මම දැන් ඉන්නේ ලෝකාන්තේ ගාව. ලෝකාන්තේ ගාවේ වීඩියෝ එක අවසන් කරනවා. මෙතනින් එහාට මම ආය යන්නේ ආපු පාරෙමයි. මෙතන බේගස්සල්ල දිනවා. බේගස්සල්ලට නැත්නම් දැන් වෙලාවක් නැහැ. වෙලාව 5:00යි. ඒකත් හින්දා ආපු පාරෙම හැල්ලා යනවා පාකින් එක ගාවට. ඉතින් මෙහෙම තමයි හෝටල් ප්ලේස් වල වසර 12කට වරක් තිබෙන නිලු වසන්තේ ස්වභාවය. පුදුම ලස්සනක් තියෙන ඔයාලත් එන්න. ඇයිලා මේ නිලු වසන්තේ බලන්න. මොකද ආයේ 2037 තමයි ඉතින් බලන්න ඉතින් ආයේ වසර 12කින් පස්සේ තමයි ඉතින් ඔයාලට මේ නිලු වසන්තේ බලන්න වෙන්නේ. හින්දා ඔයගොල්ලෝ එන්න ඇවිල්ලා බලන්න. ඇයිලා ඉතින් මේ ලස්සන එහෙම මිතුරු කරන්න මේ සුභාදහමේ තියෙන සුන්දරත්වය එහෙම මිතුරු කළා. ඔයගොල්ලෝගේ පාසලන් පමණක් ඉතුරු කරලා ඔයගොල්ලෝ වග බලා ගන්න. එහෙනම් යාළුවනේ අද හෝටල් ප්ලේස් වල ලෝකාන්තේ ඉඳලා මගේ මේ වීඩියෝ එක අවසන් කරනවා. ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.